Good morning everyone. හැමෝටම වාසනාවන්ත සුබ දවසක්. අපි ආයෙත් රසප්‍රියා තුලින් මුණ ගැහෙනවා. Right. I hope you remember what I have told you earlier. I hope you had time to watch more than once for those videos. So this is, I think, the fifth video of Rasapriya. And I wish you all the very best to have a great day. And let's start Rasapriya today. Right? මම හැමදාම කියනවා වගේ අදත් කියනවා රසප්‍රියා තියෙන්නේ ගොඩක් හැමදේම අමතක වෙලා ගිය ඒ වගේම යම්කිසි දේවල් ගොඩක් මිස් වුණු අයට තමයි රසප්‍රියා තියෙන්නේ. ඉංග්‍රීසි කියන එක ගොඩාක් දුරට අමතක වෙලා භාවිතය නැති කෙනෙකුට තමයි නැති අයට තමයි පොඩි recollection එකක්. It's a small recollection by me from රසප්‍රියා. අන්න එකක් ලැබෙන්නේ රසප්‍රියා තුලින්. එහෙම නැතුව රසප්‍රියා මේ කිසිම විදිහකට රසප්‍රියා මේක professionally කරන දෙයක් නෙමෙයි. Right? You mean, you know what I meant? I don't want to be so professional and be very serious and, in a very much dignified manner to do this. No, it's not my vision to do that. It's not necessary to do like that way. Okay, because this is given in such a way for you to enjoy life, for you to pick up what you have missed, for you to brush up when necessary. මේක තියෙන්නේ අන්න ඒ වගේ අවස්ථා. කියන්නේ ඕගලන්ට මොන හරි අමතක වුණු දේවල් brush up කරගන්න නැවත නැවත අන්න එහෙම දේවල් වලට තමයි රසප්‍රියා තියෙන්නේ. රසප්‍රියා මේ ඉංග්‍රීසි පරතරට ගිය කෙනෙකුට බලන්න නෙමෙයි තියෙන්නේ. බලන එක ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට this is not for all. රසප්‍රියා is for those who really need, the most needy people. From my actually I have thought so much about this to give you something that I know, right? ඒත් ඒක මෙහෙම කපලා කොටලා වෙනස් කරලා ඒ විදිහට නෙමෙයි. හරි? ඕගලන්ට ජීවිතේ ගත වෙනකොට ඒක along with your life, how to move on with රසප්‍රියා and what you learn. රසප්‍රියා එක්කම මොනවද ඉගෙන ගත්තේ දේවල් use කරන්න, usage එකට භාවිත කරන්න තමයි මම කියන්නේ. යම් දේවල්, right? ඒක මෙහෙම මේ දවසේ මේක, මේ දවසේ මෙහෙම. මේක nouns pronouns වගේ කියලා එහෙම කියන්නේ නැහැ, because it's all for adult learning, right? එතකොට අපිට ඔය මේ ලියලා කරලා කියන්න තියෙනවට වඩා ගොඩක් දේවල් usual ජීවිතෙන් දැනගන්න පුළුවන්. We can learn many things from the usage of life, usual life, other than writing. ඔයගලන්ට ඔය ලියලා ඉන්න වෙලාවකුත් ඇතුව ඇති. අන්න එහෙම දෙයක් තියෙනවා. පොතක් අරන් ලිව්වට වරදකුත් නැහැ, but accordingly, that is, it's so subjective, right? එකිනෙකාට එක වෙනස්. සමහර අයට පුළුවන් ලියන්න, සමහර අයට මතක තියාගන්න පුළුවන්. මේ වැදගත් දෙයක් කියනවා මේක ලියා ගන්නවද එහෙම කියලා හිතන්න පුළුවන්. මේක ඊටාම සරල විදිහට යන්නේ. ගොඩාක් දුර යන ගමනක් තමයි රසප්‍රියා තාම යන්නේ. අන්න එක මතක තියාගන්න ඕනේ. හරි? Okay. So, today I'm going to tell you, right, I told you the word recollection. Recollection කියන්නේ මොකද්ද? නැවත මතක් කර ගැනීමක් යම් කිසි දෙයක. Recollection. Right? Recollection කියන්නේ නැවත යම් දේ මතක් කරලා දෙනවා, මතක් කරලා දීමක් කියන එක. Okay. එතකොට අනිත් කාරණාව තමයි. Right? The next thing that I want you to know is the way that you use collective nouns in daily situations. මම ඉස්සෙල්ලා මේක බෙදෙන විදිහක් ගැන කියන්නම්. මම මේ collective nouns කිව්වේ ඒක හරි ලේසි ඕගලන්ට එතකොට මතක හිටින්න. නැත්තම් don't ever think okay I'm using a collective noun now. No, not like that way. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඔන්න මම කියාගෙන යනකොට ඕගොල්ලන්ට තේරෙයි. You are cooking with your cousin. cousin to ආ කියනවා here would you why don't you add the pinch of salt? ලුණු චුට්ටක් දාන්න කියලා. pinch of salt. එතකොට තව එකක් තමයි ඔන්න ගේ අතු ගාලා ඉවර වෙලා තියෙනකොට ඔයා දකිනවා there's some speck of dirt there.
පොඩ කුණු ටිකක් තියෙනවට කියන්නේ මොකක්ද? speck of dirt කියන එක. හරි. ඔන්න ඔයාට උමනා වුණා පාන් ගේන්න යන්න. right? You want to buy some bread. Okay. Let me have a loaf of bread. Right? loaf කියන්නේ රාත්තල කියන්නේ. මම අර ස්පෙක් කියලා වචනයක් කිව්වා. loaf කියලත් දෙයක් කිව්වා. ඒ දෙකෙන් අපි තව තැන් දෙකකට යනවා. ලෝෆ් කියනවා පාන් රාතලට විතරක් නෙමෙයි. ලෝෆ් රාතලක් කියන එක කට් එකක්, බ්ලොක් එකක් කියන එක. loafing කියලා කියන්නේ where have you been loafing? Why are you loafing around? right? ඒ කියන්නේ හිට මෙහෙට කරකැවෙනවා loitering චුට ඇවිදලා කරලා ඉන්න එක loafing කියන එක ඒ ස්පෙලින්ම තමයි L O A F I N G right? loafing කියන එක. දැන් බලන්න ඉංග්‍රීසි කොච්චර විහිදෙනවද කියලානේ. it scatters around everywhere right? So, loaf කියන එක පාන් රාතලින් විතරක් නතර වෙන්නේ නැහැ. loaf of cheese, loaf of bread, block of ice අර ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා වචන වලට. හරි? දැන් ice ගැන කියනවා නම් block of ice, right? ice කැටයක් දානවට වඩා කොච්චර ෂෝක්ද? add a block of ice to my ඒ කියන්නේ block කියන්නේ ලොකු විශාල නෙමෙයි එතන පොඩි කියන එක. dice of ice like you can say like that way. Okay. So, speck of dirt I told you. ඒ speck of dirt වත් නැතුව ගයක් තියාගන්නේ කොහොමද? ඒ ගෙදරට කොහොමද idiomatically එක කියන්නේ? British English is always with idiomatic expressions. Spick and span. Her house is spick and span. She keeps the house spick and span. ඒ කියන්නේ කුණු පොඩ්ඩක් වත් නැතුව තියාගන්නවා කියලා. අර වචනේ හරහා ගිහිල්ලා හිතන්න. speck of dirt කියන එක ආව නිසා මට මේකත් කියන්න හිතුණා spick and span idiom එකක්. right? okay. so and then ඔගොල්ලෝ අර මෙහෙම ආකාශය දිහා බලනකොට පේනවා කුරුල්ලෝ රංචුවක් පියාඹගෙන යනවා. there I can see a flock of birds going. flock of birds. ඒ flock of birds කියන්නේ කුරුල්ලෝ රංචුවක් කියන එක. එතකොට ඒකෙදි එනවා මොකක්ද? තව එක proverb එකක් අපි තව ඉගෙන ගන්නවා මොකක්ද? birds of feather flock together. right? එක ජාතියේ කුරුල්ලෝ එකට රංචු ගහනවා කියලා. හරිද? birds of feather flock together. that is one thing. see? flock of birds කියන එක කොච්චර දුර ආවද කියලා. හරි? okay. and also when you say right, you know garlic සුදුලූණු දන්නවනේ. සුදුලූණු බිකක් කියන එක කොහමද අපි ඒක මේව කරන්නේ? clove of garlic. why don't you add a clove of garlic? right? clove. clove කියලා අදිනවා සමහර අය කියනකොට clove of garlic it's fine, right? and also ඔන්න අපි ice cream ඉලනවා කොහේ හරි ගිහිල්ලා. මං කිව්වද ඒක? නෑ කිව්වේ නෑනේ. can you get me a scoop of ice cream? හැම වෙලෙම scoop එක දාන්න බෑනේ. can you get me a cone of ice cream? bowl of ice cream? like that way. okay. so here when it comes to those nouns මේ ගොඩාක් අර කට්ටියක් රංචුවක් කියන්නේ නැතුව ඔයාලට posh විදියට කියන්න තමයි මේ කියලා දෙන්නේ. team of players කියනවා. right? එතකොට කොහොමද මේ collection කියන එක මිනිස්සු සත්තු දේවල් අනුව බෙදෙනවා. it is being divided as people, things as well as animals and things like that. So when you say crew, team, family, staff, and also crowd of people. staff කියන්නේ staff of employees, group of players, right? also group of athletes, right? අපි crew කියනවනේ අපි සිංහලෙනුත් කියන්නේ දැන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ නම් නිතර කියන්නේ crew එක ආවද කියලා අහන්නේ, right? right? crew ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඒ වැඩ කරන අය, ෆ්ලයිට් එකක crew ඕනම තැනක like group of people working together, it's crew, right? staff, it belongs to the employees where a company or a school or whatever, right? class, it could be different classes or even a normal school class likewise. now animals ගත්තම තමයි අපි අර කියන්නේ flock of birds. අපි අර දැන් අපි කියනවානේ
අපිට කොච්චර ලස්සනද herd of bulls, herd of cows කියන එක. අන්න මම දැක්කා එනකොට I saw herd of cows. හරක් රැලක් කියනවට වඩා ලස්සනයිනේ herd of cows කියනකොට නේද? Right? Like herd of elephants, herd of cows, herd of bulls, buffaloes like that. ඔයගලන්ට නෙගටිව් දෙයක් වුණත් කියන්න පුළුවන් ඔය වචන පාවිච්චි කරලා හරි ලස්සනට ඒක කියන්න පුළුවන්. Right? Don't behave like a herd of bulls like that. ඔහොම හැසිරෙන්න එපා කියලා කියන එක සිංහලෙන් කියනවට වඩා ඉංග්‍රීසියෙන් කියනකොට ඒක ටිකක් ඉතින් පොඩ්ඩක් විතර තියෙනවනේ ඒක හොඳක්. ඒ කියන්නේ නෙගටිව් දේවල් කියන්න කියන එක නෙමෙයි, you know. There is a way of approaching things like that way. Right? Likewise. So, school of fish or shoal of fish. Shoal of fish. මාළු. එහෙම ගොඩකට කියන්නේ. Right? Swarm of bees you say, and also when you use these things මට මේ කියන්න අමතකුණා ඇත්තටම there are uncountable collective nouns like that. රසප්‍රියා එකේ පොඩ ටච් කරනවා පුළුවන් විදියකට ක්‍රමයෙන් තමයි හැමදේම මේ වෙන්නේ. හරිද? අපි කියනවානේ nobody is perfect කියලා. හැමදේම perfectly සිද්ධ වෙන්නේ නැහැ. Right? ඔයගොල්ලෝ මේකෙන් ගන්න පුළුවන් දේ හිමින් පොඩ්ඩක් you enjoy the program and you refresh your memory. Right? සමහරක් වෙලාවට මම නැවතත් කියනවා බලන කෙනෙකුට අයියෝ what are these, we know these very well. ඕවත් අමතක වෙච්ච අය ඉන්නවා. අන්න ඒගොල්ලන්ට තමයි මේ කියන්නේ. Even there are people, women, girls, even men, they may have forgotten everything. Right? ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. Okay. So, and again we are going to the animals. අපි කියනවා නේද? ඔන්න pack කියන වචනේ ගන්න. Pack කිව්වම pack of cards, pack of even books or many things are there, but pack of wolves. උර්කයන්ට කියන්නේ pack of wolves like that way. Okay. Likewise. අපි කොහොමද සිංහයන්ට කියන්නේ pride of lions. සිංහයාගේ ආඩම්බර සතෙක්නේ. He is a very proud animal. So, pride of lions, that is how you make it. So, herd of elephants, cows or bulls, flock of sheep, flock of birds, like that. අපි birds of feather flock together කියන proverb එකත් මෙතනින් ඉගෙන ගත්තා. හරිද? ඊළඟට school of fish, a shoal of fish like that, swarm of bees, group of insects, that is what you mean, and also pride of lions, pack of wolves, like that way. තව ගොඩාක් තියෙනවා. Right? Range of mountains, right? And also we come to the group of things now, right? අපි සත්තු, මිනිස්සු, දැන් අපි එනවා දැන් දේවල් ගාවට. Group of things using for small things. Bunch. හරිද? මෙතන මගේ අතුරු කැරලා දැන් තිබුණා. Okay, anyway, bunch of keys, bunch of bananas, bunch of grapes. අර ගෑනු කාන්තාවෝ curl දාන්නේ කොණ්ඩෙට bunch of curls. ඒවා හයි කරන්නත් තියෙනවා. Right? Bunch of curls, bunch of bananas, bunch of grapes. Right? There are so many ways of using bunch. Okay? Bouquet of flowers. Like that. Flowers ගැන කියනකොට ඊළඟ session එකේ මම මල් සම්බන්ධ දෙයක් කියනවා. Definitely I'll start with that. Right? The sad ways of using flowers as well as happy ways, which let me continue the next session. Bouquet of flowers. Right? Pile of clothes. Pile of books. Stack of books, stack of clothes ready ගොඩක් කියන එක කියන්නේ. Fleet එක පේලියට යනවා. Fleet of මොකක්ද? Fleet of ships, fleet of vehicles, cars, line of buses, like that way. When I was passing the Gaul Road, I saw a line of buses continuously. ඔයගේ එක වචන දාලා කතා කරන්න පුළුවන් හිමින්. හරි? එහෙම කරන්න පුළුවන්. Library of books, bundle of books, bundle of papers වගේම library of books කියන එක කියන්න පුළුවන්. හරි? මම හිතන්නේ
තව දෙයක් මං මේ රසප්‍රියා ටික ටික පොඩ වීඩියෝස් කරන්නේ මොකද එකක් තමයි බලන්න ලේසි වෙන්න ගොඩාක් තියෙනකොට ඒක ටිකක් අමාරුයිනේ බලන්න ඕගොල්ලන්ට හරි and you have to waste I mean spend so much of time right ඒ නිසා රසප්‍රියා වීඩියෝ එක චුට්ටක් වෙනදට වඩා කොට කරමින් යන්නේ okay so I'm going to say something very special when I end this. There are two new words that you should learn today. It is about criticism. මොකද්ද? criticism. criticism කියන්නේ විවේචනය. මොකද විවේචනය? විවේචනය හඳුන්වනවා දෙවිධයකට. There are two versions of criticism. Constructive criticism, destructive criticism. Constructive criticism කියන්නේ හොඳ විදිහක සද්භාවයෙන් කරන විවේචනය. Destructive කියන්නේ ටිකක් ද්වේෂ සහගත කියන්න පුළුවන් පොඩ්ඩක් නෙගටිව් පැත්තට බරයි ඒක. You should know to face both those criticism ways in the same manner, right? Constructive වුණත් විවේචනය, destructive වුණත් thank you, yes, okay. Your comments are useful, yes, I'll do that next time. ඒක කරාද නොකරාද කියන එක අදාළ වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට criticism කියන එක ගන්න ඕනේ. මොකක්ද ඒ? Constructive or destructive criticism, right? ඒ කියන්නේ විවේචනය සුබ විදියට විවේචනය වෙනවා අනිත් එක පොඩ්ඩක් වෙනස් විදියකට විවේචනය වෙනවා. හරි? මොන විදිය විවේචනය වුණත් ඒක හොඳ විදියකට ගන්න එක තමයි හොඳ. So constructive criticism, destructive criticism. criticism කියන වචනය දැන් මෙතන මේ රසප්‍රියා බලන ගොඩාක් අය බලන අය නෙමෙයි නොබලන අය හරි හොඳට ඉංග්‍රීසි දන්න අය they know what criticism is. This is again those who have forgotten it and for you to remember and you to keep using it, right? දැන් ඕගොල්ලන්ට කවුරු හරි කියනවා ඕගොල්ලන්ගේ උයපු කෑමක් ගැන this is great how did you make it, right? මේක හරිම රසයිනේ කොහොමද ඔයා හැදුවේ? how did you make it? nice ingredients you have used. හරි ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්නේ මොකද්ද? අමුද්‍රව්‍ය. මම 1 2 3 4 කියලා ඉගෙනුම නැතුණාට දන්නේම නැතුව රසප්‍රියා එක සෙෂන් එකක් තුල vocabulary 10ක් විතර එකතු වෙන්න පුළුවන්. හරි? ගිය පාර 10ක් විතර කිව්වා. දැන් criticism, constructive, destructive and criticism ingredients කියන අමුද්‍රව්‍ය. ඔයා මොනවද දාපු ingredients? What are the ingredients that you have used like that? So this is a wonderful meal. හරිම රසයි මේක very tasty delicious right so that is constructive criticism අපි හිතමු වෙන විදියකට උනා අයියෝ can't eat this it's terrible oh count me out it's difficult to eat I think you had better learn from somewhere you had better go for cookery classes or something right ඒක හොඳ නැහැ ඒ criticism ඒක destructive criticism එකක් ඒ දෙකේදීම thank you it's all right I'll try to be better next time like that way okay so that is how you use all that right and also I told you that I'll be talking about bouquet of flowers right bouquet of flowers there's this another thing called wreath right a wreath ගැන කියමින් තමයි මම ඊළඟ සෙෂන් එක පටන් ගන්නෙ. හරි? රීත් ගැන කියමින් තමයි ඊළඟ සෙෂන් එක පටන් ගන්නෙ. මම මේ රසප්‍රියා එකේ this is something I want you to know. I will be adding some general knowledge points also. ඇයි දැන් රසප්‍රියා බලන සමහර කාන්තාවෝ ඉන්න පුළුවන්. පත්තරයක් නිවුස් එහෙම බලන්න බැරි අය. ඒගොල්ලන්ටත් මම පොඩි hints ටිකක් දෙනවා මේ කාලේ මේ දවස්වල මොකද වෙන්නේ කියලා. Right? So that is also a good thing. I will give you in English and I will translate that into Sinhala as well. So because it's Rasapriya, it's bilingual, right? එතකොට those who are into this, you might sometimes you might not be able to read books or watch television all the time, to read the papers all the time. මම ඒ දේවල් බලලා මේ සාමාන්‍යයෙන් වෙන දේවල් ඕගලන්ට දැනුවත් කරන්න right in English
through Rasapriya. ඒක හරිම වැදගත් දෙයක්. ඒත් අමතක කරන්න එපා. Don't forget to write the journal. ජනල් සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ඉංග්‍රීසියෙන් ලියනවා නම් වඩා හොඳයි. Try to write in English. Translate කරනවට වඩා ඉංග්‍රීසියෙන් තනියම ලියන එක වඩා හොඳයි මම හිතන්නේ. Right? Okay. So there's a lot to tell you. Right? I will be telling you very soon. We'll be meeting again soon. අපි ආපහු ඉක්මනින්ම රසප්‍රියා තුලින් හමු වෙනවා. මේ අද කරපු collective collection of nouns uncountable nouns are there, right? ඉතාම චුට්ටක් විතරයි ඔය දුන්නේ, right? So practice those things, go out to practice things and use what you learn, and I hope everything will go right for you, right? So today I have to wind up today, wrap it up, and until we meet again, right? I'll keep you posted what is happening until we meet again. See you today. See you for now, right? Bye for now. හැමෝටම වාසනාවන්ත ලස්සන දවසක්. ආයිබෝවන්. අපි ආයි ඉක්මනින්ම රසප්‍රියා තුලින් හමු වෙනවා. Thank you so much.